කෙකුලි. කෙකුලේ කියලා තමයි දැන් මේ කතාවේ කතානායකයා මේ කෙකුලේ කියන්නේ බෙන්සීන්ගේ ව්‍යුහය මොකක්ද කියලා 17 කල්පනා කරමින් හිටපු තවත් එක් විද්‍යාඥයෙක්. ඉතින් කෙකුලේ ඔය ගැන කල්පනා කරගෙන ඉද්දි කෙකුලට නිින්ද ගියාලු. හරිද? කෙකුලේ කියන කතාවක් මම කියන්නේ කෙකුලේ කිව්වා කියලා නිත්‍යුන් තමයි කියන්නේ. හරිද? කොහොමරි මේ කෙකුලේ කියනවා මම මාර විදියට හිත අර එහෙමනේ පොඩක් ඩ්‍රැමැටික් කරලානේ මොකක් කර වාගත්තම කියන්නේ. ඒවනේ ඉතින් දන්නේ නැද්ද? ඒතර මේ ඌ කියනවලු මම මාර මේක හිත හිටියා. ඉතින් ඒක හිතෙද්දි මට එහෙම්ම මහන්සියට නිින්ද ගියා. නිදාගෙන ඉද්දි ඌ දකින හීනයක් ගැන ඒ මිනිස්සයා විස්තරයක් කියනවා. හරිද? ඒ හීනට යන්න කලින් කියන්න ඕන තව එකක් තියෙනවා. මේ ඔය වෙද්දි දැනන් හිටපු තව දෙයක් තියෙනවා මේගොල්ලෝ. ඒ තමයි බෙන්සීන් කියන එක නම් හදාගන්න පුළුවන්. මෙන්න මේ කාබන් දෙකේ ඇල්කයින් එක තියෙන. ඔය කාබන් දෙකේ ඇල්කයින් එක රක්ත තප්ත වීදුරු නලයක් තුලින් යවුවහම මෙන්න මේ කාබන් දෙකේ ඇල්කයින් එක අපි අර කතා කර හිටපු එක ආව රක්ත තප්ත වීදුරු නලයක් තුලින් යවුවහම බෙන්සීන් ගන්න පුළුවන්. මොකද්ද ළමයි රක්ත තප්ත වීදුරු නලයක් කියන්නේ? ඒව කොහෙද තියෙන්නේ? රක්ත තප්ත වීදුරු නල කොහෙද ගන්න තියෙන්නේ? රක්ත තප්ත කියන්නේ මොකද්ද? රතු පාට වෙනකන් රත් කරපු කියන එක. කොහෙවත් ගන්න තියෙන જાතියක් නෙමෙයි. සාමාන්‍ය වීදුරු නලයක්ම අරගෙන රතු පාට වෙනකන් රත් කරපු කියන එක තමයි රක්ත තප්ත කියන එක තේරුම. හරි කොහොම හරි එහෙම එකක් ඇතුලේ යවුවම බෙන්සීන් එනවා කියලා දැන් කෙකුලේ ওই කාලෙ වෙදි දන්නවා. ඒ කාලේ හොයාගෙන තිබුණු දෙයක් මේක මට කියන්න මිස් වුණා. කොහොම හරි මේ කෙකුලේට නිින්ද ගිහිල්ලා කෙකුලේ හීනෙන් දැක්ක කියන එක මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මෙවුවා නම් ඇත්තම වුණා වෙන්න පුළුවන්. ඇත්තටම වුණා අනේ මන්ද. මේ කොහොම හරි ඔය ගොඩාක් දැන් ඕගොල්ලන්ට උනත් දැන් අන්තිම කාලේ වෙනකොට තාම නම් එහෙම තත්ත්වයක් නැතුව ඉතින් අන්තිම කාලේ වෙනකොට ඔය හීනෙන් ගණන් එහෙම හදන්න පටන් ගන්නවා. ඒකට ඒ වගේ වෙනවා. අර ගණන් හදනවා හීනෙන්. අර ඔළුවේ ඒකම තියෙනකොට සමහරක් වෙලාවට ඒවා හීනෙනුත් පේන්න පටන් ගන්නවා. එහෙම ඇත්තම වුණාද දන්නෙත් නැහැ. කොහමද කෙකුලේ දැක්ක කියනවා මේ හීනෙත් එක එක කතාවල එක එක විදිහට තියෙනවා. මම ඉතින් ඒක කතාවක් කියන්නම්. කෙකුලේ දැක්ක කියන්නේ මේ නයි පැටවු 3 දෙනෙක් ආවලේ 3 ඉලක්ක වෙන්නේ මෙතනින්මයි හිතන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රතික්‍රියාව තුලිත කරෝතින් අපිට දැන් අර කාබන් ගාන ගන්න මෙයාගෙන් 3ක් ඕනේනේ. ඒකෙන් වෙන්නේ 3 කතාව වෙන්නේ. කොහොම හරි ඌ දැකලා තියෙනවා මෙහෙම නයි පැටවු 3 දෙනෙක් එනවා. දැන් නයා කොහොමද අදින්නේ? හරිද? නයා අදින්න ඕනේ මේකේ. නෝ නයි අදින්න බෑ මට. අපි මෙහෙම ඔය නය. අවුල නැහැ. හරි ඉන්න. දැන් නම් නයාමයි. මයන්නක් ෂුවර් කරන්නේ නැහැ. ඊට පස්සේ ඉන්නේ නාය ඉවරන එක නයන තමයි එන්නේ. උඩ දිග මදි වුණා නාය. ඒක නයෙක් හරිද? ඒ නයෙක් ඇවිල්ලා තව නයෙක්ගේ වලිගේ හපාගෙන තව නයෙක්. يعني අරුව ඇවිල්ලා මුගේ වලිගේ හපාගෙන. මුගේ පයන්න නයා කොහෙට යනවා පයන්න එහෙම තියෙනවා. හරිද? ඒ කියන්නේ පයන්න අරාතර අඳින්න බෑනේ. ඒක මොකක් හරි 아무තු සිස්ටම් එකක් තියෙන නයින්ගේ නයා කොයි අතට යනවා පයන්න හරි අතට තියෙනවා. ඊටසේ මේ නයා තව නයෙක්ගේ වලිගේ කාගෙන ඌ අනිත් අර ආරම්භක නයාගේ වලිගේ ආපෝ ඌ නම් කැත්තම කැත නයෙක් වුණා හරි. කොහොම හරි මේ කෙකුලේ ඔහොම හීනයක් දකින්නවලු. නයි 3 දෙනෙක් ඇවිල්ලා එක එක නයා විසින් අනිත් නයාගේ වලිගේ හපාගෙන මෙම සංවෘත චක්‍රීය එකක් හැදෙනවා. සමහරු කියන කතාවනු නයි 3 දෙනෙක් ඇවිල්ලා නැහැ එක නයෙක් ඇවිල්ලා දෙන්නේ. සමහරුන් කතාවනු නයි 3ක් ඇවිල්ලා දෙනවා. අපිට නයි කීයක් ආවද කියන පේපර් එකේ අහන්නේ නැහැ. කෙකුලේගේ හීනේ දුර නයි ගාන කොහොමද? බුද්ධාගම පේපර් එකක් වගේ නිකන්. හීන ගණන් ඒව අහන්නේ මේක නිකන් ඉතිහාස කතාවක් විතරයි. කොහොම හරි මේ සමහරු කියනවා එක නයයිලු සමහරු කියනවා නයි 3ක් ආවලු මන් දන්නේ නැහැ. කොහොම හරි ඔහොම එකක් කෙකුලේ දැකලා තියෙනවා. දැකලා එතකොටම කෙකුලට හැරුණාලු. හැරලා ඩග්ගල කෙකුලේ කියනවා මට ඒක දැක්කම මතක් වුණාලු බෙන්සීන්ට මෙන්න මෙහෙම ව්‍යුහයක් ඉදිරිපත් කරන්න පුළුවන් නේද කියලා. මෙන්න කෙකුලේ ඉදිරිපත් කළ තියෙන ව්‍යුහය. අර මේ නයි 3 දෙනා එකට ඉන්නා වගේ මෙන්න මේ කෙල්ලන්ගේ කාබන් දෙක ගන්න තියෙන්නේ 3 දෙනෙක් ගන්නවනේ මේ වැඩේට තුලිත වෙන්න 3ක් ඕනේ. ඒතර කාබන් දෙකේ සෙට් ටික මෙන්න මෙහෙම මුලින්ම චක්‍රීයව අර මේ වෙනකන් කවුරුත් බෙන්සීන්ට චක්‍රීය ව්‍යුහයක් ගේන්න හිතුවේ නැහැ.